විභක්තිය කියලා දෙයක් තියෙනවනේ අපේ සිංහල භාෂාවේ. ඒ කියන්නේ සම්ප්‍රදාන විභක්තියෙන් කියලා කියන්නේ අපි යම්කිසි දෙයක ට ප්‍රධානයක් එහෙම නැත්නම් පිනිස ඒ වගේ අදහසක් තමයි එයින් ගැබ් වෙන්නේ. එතකොට ආචාර්ය නලින්ද සිල්වා ඉපත් කළේ කුමක්ද? දැන් කලින් සඳහන් කළ පරිදි එතුමාගේ දෙවන විපත් සමරුව තමයි ඊයේ දිනට යෙදුනේ. ඉතින් ඊයේ දිනට යෙදුනේ සමරුවෙන් මම හිතන්නේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා මේ මාසේ. ඒ කියන්නේ සතිය වෙනිදාත් වැඩසටහනක් ක්‍රියාත්මක වෙන බව අපිට දැනගන්න ලැබුණා චින්තන පරිෂදයේ මූලික කරගෙන. ඉතින් මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ කුමක්ද? ඒ තමයි නලින්ද සිල්වාගේ සම්ප්‍රදානය. එහෙම නැත්නම් දැන් මේ අපේ මෙහි සංවිධායක මණ්ඩලය යෝජනා කොට තිබෙන්නේ නලිනියානු සුසමාදර්ශය අපිට අනාගතයේදී කතා කරන්න පුළුවන් කුමක්ද මේ සුසමාදර්ශය කියන කාරණාව. මේ පිළිබඳව යම්කිසි ආකාරයක අදහස් උදහස් බෙදා දැක්වීමකටයි මම මේ සූදානම් වන්නේ. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කළ යුතුයි අපේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා අපි එතුමාගේ මේ චින්තනයත් එක්ක අපේ බැඳියාව අවුරුදු ගණනක් දක්වා දී වෙනවා. ඒක පෞද්ගලික මට්ටමින් අපි සාකච්ඡා කරලා තියෙනවා සහ අපි විවිධ වාදාත්මකව ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ සුජිත් අක්කරවත්ත මහත්මයා ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා සමග බොහොම සමීප සම්බන්ධතාවක් පවත්වපු කෙනෙක්. ඒ වගේම මට වරක් ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා කියපු කාරණාවක් තමයි නාලක මේ මගේ પરම්පරාව ගැන මටත් වඩා හොඳින්ම දන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සුමේද වීරවර්ධන මහත්මයා, අනිත් එක්කෙනා තමයි සුජිත් අක්කරවත්ත මහත්මයා. ඒ වගේම තමයි ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා මේ ඒ ගොඩනගපු ඒ දැක්මත් එක්ක අලුත් දෑ තනමින් ඉදිරියට ඒ චින්තනය ගෙන යන්නට සුවිශේෂ කාර්යභාරයක් කරන තරුණ විද්වතෙකු අපේ මිත්‍රයෙකු තමළු මලින්ද මහත්මයා ඉන්නවා. ඒ හැම දෙනාගින්ම අවසරයි. ඒ වගේම සහභාගී වන සියලු දෙනාගින්ම අවසරයි. මම දැන් ඍජුව ප්‍රවේශයක් ගන්නම් නලින්ද සිල්වා නැමැති දාර්ශනිකයා සහ එතුමාගේ දාර්ශනික සම්ප්‍රදානය. දැන් අපිට තවදුරටත් එතුමා ඉපදුනේ මෙතන, එතුමා ඉගෙන ගත්තේ මේවා, එතුමා විසින් ලැබූ ජීවිතයේ ලැබූ විවිධ විද්‍යාව විෂයක ගණිතය විෂයක වාර්තා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තන් පස්සේ අදටත් ලෝකයේ අඩුම කාලයක් තුල ආචාර්ය උපාධියක් කරලා තියෙන්නේ එතුමා අපේ අවබෝධය අනුව විශේෂම සසෙක්ස් විශ්වවිද්‍යාලය. නමුත් ඒවා කියන එක නෙමෙයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එතුමා විසින් ඉදිරිපත් කරපු දර්ශනයේ ගොඩනැගුණු ආකාරය සහ ඒයින් සමාජයට වන බලපෑම. හැබැයි එතනදී අපිට එතුමාගේ ජීවිතයේ වැදගත් දෙයක් එහෙම නැත්නම් ඒ ගමන් මගේ වැදගත් කරුණු කිහිපයක් අපට සිහිපත් කරන්නට වෙනවා. එතුමා ඇත්තටම මුලින්ම ඉගෙන ගන්න, ඒ කියන්නේ එතුමා දැනුම පිළිබඳ කතාවක් නේ කිව්වේ. එතුමා මුලින්ම ඉගෙන ගන්න යොමු වෙන්නේ එතුමා පානදුරේ වැයකඩ කෝවිල ගොඩැල්ලේ තමයි ඉපදුනේ. එතුමාගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඔබ දන්නවා අපේ අතීතයේ අද වගේ නෙමෙයි ගුරුවරුන්ගේ දරුවෝ නිසි කල වයස පිරෙන්නට මත්තෙන් අම්මයි තාත්තා එක්ක ඉස්කෝලේට යනවා. එතකොට අපේ නලින්ද සිල්වා කියන මේ මහත්මයා කුඩා කාලේ මුලින්ම පානදුර වැයකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාසලේ තමයි ඉගෙන ගන්න. දැන් මෙන්න මේකයි මේ වැදගත් වෙන්නේ. તો එතුමාගේ අතීතයේ අනුස්මරණයකට වඩා මේ චින්තනය සහ දර්ශනය සම්බන්ධ කාරණාවේදී එතුමාගේ පදනම සහ භාවිතය ගැනයි මම මේ සිහිපත් කරන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියනවා නම් ගමේ පන්සල එතුමාගේ නිරන්තරයෙන්ම ඇසුරු මිතුරු කරපු තැනක් බවට පත් වුණා. එතකොට දැන් ඔබ දන්නවා මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මේ පුද්ගලයෙකු වෛද්‍යවරයෙක් වෙනවා. ඒ වෛද්‍යවරයා තවදුරටත් උසස් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට යනවා කියලා හිතන්නකෝ. එතකොට එංගලන්තයට යනකොට ඒ වෛද්‍යවරයා හිතන්න විවාහපත් වෙලා දූ දරුවෝ සමග යන්නේ. එතකොට ඒ දූ දරුවන්ට දැන් අපි දන්නවා මේ රටේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න නම් MD එහෙම නැත්නම් ඒ වෛද්‍ය විශාරද උපාධියට අමතරව තව අර බෝඩ් සර්ටිෆයි වෙන්න නම් MRCP එහෙම නැත්නම් ඒ වගේ අධිශිෂ්‍යත්වලාභීත්වයක් එහෙම නැත්නම් වෙනත් විදේශ රටක පුහුණුවක්, සායනික පුහුණුවක්, ක්ලිනිකල් ට්‍රේනින් එකක් ලැබෙන්න ඕන. එතකොට එහෙම පවුල පිටින් ගියයින් පස්සේ අර ඒ අයගේ දූ දරුවන් ඉගෙන ගන්නේ කොහෙද? එංගලන්තයේ වේවා මොකක් හරි බටහිර රටක පාසලක. එතකොට ඒ පාසලක ඉගෙන ගන්නකොට ඒ දරුවන්ට ලැබෙන යම්කිසි ආකාරයක චින්තනයක් තියෙනවා. ඒ දරුවන්ට ලැබෙන යම්කිසි ආකාරයක සංස්කෘතියක් තියෙනවා. සරලව ගත්තොත් දැන් අපේ රට වගේ ගත්තයින් පස්සේ තමයි දැන් අපේ රටේ අපේ ගෙදර කරදරයක් වුණොත් අල්ලපු ගෙදර කෙනා ඉක්මනින් දුවගෙන ඇවිල්ලා බලනවා.
නමුත් බටහිර රටක මේ වගේ දෙයක් වුණොත් තවත් කාට හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම නැත්නම් ගෙදරක අර්බුදයක් නම් ගෙදරක කරදරයක් නම් අල්ලපු කෙනා ඒ ගෙදරට ආපු එක හිතන්නේ ප්‍රිවසි එහෙම නැත්නම් පෞද්ගලිකත්වයේ උල්ලංඝනය කිරීම. මෙන්න මෙතනින් පැහැදිලි වෙනවා මේ සංස්කෘතික විවිධත්වය කියන එක කුඩා කල සිට පරිසරයට එහෙම නැත්නම් හැදී වැඩෙන පසුබිමට අදාළයි. අන්න ඒක නිසා තමයි මම මේ මුලින්ම මතු කරේ මෙතුමා ඉගෙන ගත්තේ ගමේ පාසල කියන එක. දැන් මේක මම එතුමා ලියපු එතුමාගේ අත්අකුරෙන්ම ලියපු කරුණුත් එක්ක ඉස්සරහට මම සාධනය කරන්නම්. එතකොට ඊට පස්සේ එතුමා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඉගෙන ගන්න යනවා. හැබැයි එතුමා නිසි වයස නොපිරුණු නිසා තුනේ පන්තියට ඇතුළත් කරාට ආපහු 2 වසරේ ඉඳලා තමයි තර්ස්ටන් විද්‍යාලය ඉගෙන ගන්නේ. ඔන්න දැන් අපි දන්නවා ගමේ ඉස්කෝලේ තිබිච්ච බෞද්ධ පරිසරය වෙනුවට තර්ස්ටන් විද්‍යාලය කියලා කියන්නේ කොළඹ 7 අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ එහා පැත්තේ තිබෙන ඒ පාසල තුල ඔබ දන්නවා මේ සංස්කෘතිය. හැබැයි ඒක එතුමා ඊළඟට යන අපේ තමලු මහත්මයා ඉගෙන ගත්ත රාජකීය විද්‍යාලයේ තරම් බටහිර මේ සම්ප්‍රදාය අනුව දැඩි ලෙස නොසැකසුණත් යම්කිසි ආකාරයක අර සිංහල බෞද්ධ ගමේ ඉස්කෝලේ තියෙන පිළිවෙත් සම්ප්‍රදාය නෙමෙයි එතනදී. එතන එතුමා ඊට පස්සේ විවුර්ත වෙනවා ඒ සංස්කෘතියට. අනතුරුව වෙන්නේ කුමක්ද? 6 වෙනි ශ්‍රේණියේදී එතුමා කොළඹ රාජකීය විද්‍යාලයේ විශේෂ පරීක්ෂණ සමත් වෙලා එහි ඉගෙන ගන්නවා සරසවි ප්‍රවේශය දක්වා. එතකොට එතුමයින් ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය මේවට තෑගි ලබාගෙන හි වාර්තා පිට වාර්තා තබල තමයි එතුමා ඉගෙන ගන්නේ. මෙහෙම තියෙන එතුමා පස්සේ උපාධිය සමත් වෙලා ලංකාවේ වැඩිම ප්‍රතිඵල ලැබපු ගණිත විද්‍යාධාරයෙන් වැඩිම ප්‍රතිඵල ලැබපු 10 දෙනා අතරට ඇතුළත් වෙලා එතුමා ඉංජිනේරින් එහෙම නැත්නම් ඉංජිනේරින් සයන්ස් වල ඉංජිනේරුවෙකු වෙන අදහස වෙනුවට එතුමා භෞතික විද්‍යාව තෝරගන්නවා. හේතුව තමයි එතුමට පාසලේදී හමු වෙන ඒ ගුරුවරයෙකු නිසා එතුමට හිතෙනවා මම විද්‍යාඥයෙක් වුණා නම් හොඳයි කියලා. එතකොට මගේ මතකය නිවැරදි නම් එතුමා ඒ ගුරුතුමා හඳුන්වන්නේ මේ අරසරත්නම් මාත් එක්ක පෞද්ගලිකවත් එතුමා කියා තිබෙනවා මේ ගුරුතුමාගේ තිබිච්ච විශේෂතා දක්ෂතා. එතකොට මෙතුමා ඔන්න පේරදෙණි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ භෞතික විද්‍යාව එහෙම නැත්නම් භෞතික විද්‍යාව විශේෂ උපාධියකට කොළඹට ඇවිල්ලා ප්‍රථම සාමාන්‍ය ලැබලා මේ විදිහට වෙලා පේරදෙණි විශ්වවිද්‍යාලයේ උගන්වන්න අරගෙන එතුමා වැඩිදුර අධ්‍යාපනයට යනවා එංගලන්තයට. අන්න ඔය එංගලන්තයට යනවත් එක්ක තමයි ඔය එතුමාගේ එහෙම නැත්නම් කියන්නේ අර මේ බටහිර දැනුම කියන එක. ඒ කියන්නේ එතුමා නිතරම කියපු කාරණාවක් තමයි මේ අනුකාරකත්වය. අනුකාරකත්වය කියලා කියන්නේ යමක් දෙස බලා ඒක පිළිගන්නවා. එහෙම නැත්නම් යමක් දෙස බලලා ඒක පිළිපදිනවා. එතකොට ලංකාවේදී අපි කරන්නේ මොකක්ද? අපි දන්නවා අපේ රටට දැඩි බලපෑමක් ඇති වෙච්ච සංස්කෘතික වශයෙන් බලපෑමක් ඇති වෙච්ච සිද්ධියක් තමයි බටහිර යටත් විජිත ආක්‍රමණ. එතකොට ඔබ දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. ඒ ඉංග්‍රීසි ක්‍රමවේදයෙන් ලැබිච්ච දේවල්නේ අපි අද දක්වාම පවත්වාගෙන එන්නේ. දැන් යම් හේකින් අපි උපකල්පනය කරන්නකෝ ලංකාව ආක්‍රමණය කළේ ප්‍රංශය නම් අද අපි එහෙනම් දේවත්වයෙන් සලකන්නේ එහෙම නැත්නම් අපි අද ඉගෙන ගන්නේ මේ ප්‍රංශ භාෂාව. අපි අද ඉංග්‍රීසියට තිබෙන තැන එහෙනම් අපේ ලංකාවේ නෑ. එහෙමනම් අපේ ලංකාවේ ව්‍යවස්ථාවේ සන්දාන භාෂාව ලින්ක් ලැන්ග්වේජ් එක වෙන්නේ ප්‍රංශ භාෂාව. දැන් මෙන්න මේවා ඕන අපි හිතලා තර්ක කරන්න. එතකොට එතුමා එංගලන්තයට යනවා. එංගලන්තදී එතුමා ප්‍රධාන වශයෙන්ම හදාරපු විද්‍යාව එහෙම නැත්නම් එතුමාගේ පර්යේෂණ ශාස්ත්‍රය වෙච්ච එහෙම නැත්නම් කොස්මොලොජි කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන මේ විශ්ව වේදේ ඉගෙන ගන්නවා. එතනදී ඔබ දන්නවා මේ මැක්‍රේ කියන මහා කීර්තිමත් විද්‍යාඥයා යටතේ තමයි එතුමා ඉගෙන ගන්නේ. මේ විදිහට එතුමා හදාරලා ඒ තමන්ගේ විද්‍යාත්මක ගණිතමය කතාව එතුමා එහිදී ඇත්තටම කියනවා නම් දැනට ලෝකේ භාවිත වෙන මේ අයින්ස්ටයින්ස් ක්‍රොස් කියලා අයින්ස්ටයින්ගේ කුරුසය කියන ප්‍රවාදයක් මුලින්ම ඉදිරිපත් කරන්නේ එතුමාගේ මේ නිබන්ධය ඔස්සේ. එතකොට එතුමා කෙටි කාලයක් ඇතුළත ඒ හදාarලා ලංකාවට එනවා. හැබැයි ලංකාවට එනකොට එතුමා තුල තවත් චින්තනික විපර්යාසයක් වෙනවා. ඒ තමයි දේශපාලනිකව එතුමා මාක්ස්වාදී එහෙම නැත්නම් ධනවාදයට විරුද්ධ අදහස් හිතරාගෙන තමයි ලංකාවට එන්නේ. දැන් ඔන්න බලන්න මම අර කලින් කිව්වේ එතුමා ගමේ ඉස්කෝලේ ඉගෙන ගන්නවා. ඒ ගමේ ඉස්කෝලේ බෞද්ධ. එතකොට එතුමා තර්ස්ටන් එකට යනවා. තර්ස්ටන් එකේ යම්කිසි බෞද්ධ පරිසරයක් තිබුණත් එතන වැඩි බරක් තියෙන්නේ බටහිර දැනුම් පද්ධතියට. බටහිර දැනුම තමයි උගන්වන්නේ. කොළඹ රාජකීය විද්‍යාලයට ගියයින් පස්සේ කොළඹ රාජකීය විද්‍යාලය තුලත් පැහැදිලිවම මේ බටහිර දැනුම ඊටාම දැඩි ලෙස උගන්වපු තැනක්
සහාදටත් ඒක ලංකාවේ අද සමස්තයක් විදිහට ගත්තන් පස්සේ අපේ රටේ තියෙන සෑම පාසලකම අපි දන්නවනේ බටහිර මේ චින්තනයට අනුවනේ උගන්වන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් ලංකාවේ කොහෙවත් ඉස්කෝලේක මම වැටහෙන්න කියන්නේ මේ ජ්‍යොතිෂය උගන්වන්නේ නැහැනේ ඉස්කෝලේක විෂය නිර්දේශයට අනුව. හරිද? එතකොට එතුමා මෙන්න මේ විදිහට ගියයින් පස්සේ ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා එතුමා කුමක්ද කරන්නේ? එතුමා විශේෂයෙන්ම මේ සම සමාජ පක්ෂයට සම්බන්ධ වෙනවා. ඊට අමතරව එතන ඇති වෙච්ච දෘෂ්ටිවාදී ගැටුම් එක්ක එතුමා පස්සේ නව සම සමාජ පක්ෂය වගේ අලුත් පක්ෂයක් පිහිටුවගෙන ඔකට මම අහලා තියෙනවා මේ 3 ඩොක්ටර්ස් පාර්ටි කියලා කිව්වා. හිටපු එක ඩොක්ටර් කෙනෙක් තමයි අපේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා. මම හිතන්නේ අපේ නිර්මාල් මහත්මයායි ගැන අවශ්‍ය නම් වැඩිදුරටත් එතුමාගෙන විමසන්න පුළුවන්. එතුමා ගැන උනන්දුවක් දක්වන පරිශ්‍රකයෙක් නිසා අන්න එහි දේශපාලන වැඩ කටයුතු කරගෙන යද්දී එතුමා අතර අභ්‍යන්තර ගැටුමක් එනවා. ඒ තමයි එතුමා එංගලන්තයේදී ඉගෙනගත්ත විද්‍යාවට අනුව එතුමා මාක්ස්වාදය ප්‍රශ්න කරන්න ගන්නවා. ඔන්න බලන්න හරි අපූර්ව දෙයක් වෙන්නේ. එතුමා එංගලන්තයේ ඉගෙනගත්ත විද්‍යාවෙන් අර තමන්ගේ දේශපාලන භාවිතේ ප්‍රශ්න කරනවා. ඒතකොට දේශපාලන භාවිතේ ප්‍රශ්න කරනවා මොකකින්ද? තමන් ඉගෙනගත්ත දැනුමින්. ඒ අනුව තමයි එතුමා ඔය මාක්ස්වාදයේ විද්‍යාත්මකද කියන ප්‍රශ්නය අහන්නේ. ඒ වෙච්ච සංවාදයක් එක්ක එතුමා මාක්ස්වාදයෙන් කැඩෙනවා. මාක්ස්වාදයෙන් එතුමා බැහැර වෙනවා. එතුමා මාක්ස්වාදයෙන් බැහැර වෙලා ඊළඟට ඔය ජාතික චින්තනය කියන කාරණාවට යොමු වෙන්න පටන් ගන්න 1983 වගේ වර්ෂයේදී අන්න ඒ පදනමත් එක්ක. දැන් මේ ටික හොඳට අපි කල්පනා කරලා බැලුවොත් මේ විශේෂයෙන්ම එතුමාගේ මේ චින්තනික පරිවර්තනය ඇති කරන්න ඇත්තටම මුල්ුනේ අපේ ලංකාවේ අය නෙමෙයි. ඒ මුල් වෙච්ච ප්‍රධානම අය ගත්තොතින් ඒගොල්ලෝ බටහිර භෞතික විද්‍යාඥයෝ. දැන් උදාහරණයක් විදිහට ගත්තයින් පස්සේ දැන් මේ සුසමාදර්ශය ගැන කතා කරනවානේ. සුසමාදර්ශය කියන එක ඉංග්‍රීසියෙන් පැරඩයිම් කියනවා. අපි ඒක මේ තෝමස් කූන් කියන ඒ බටහිර දාර්ශනිකයාගේ එන අදහසක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තයින් පස්සේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයාට බලපාපු සුවිශේෂ පුද්ගලයෙක් තමයි මේ මහාචාර්ය ඩේවිඩ් බෝම්. දැන් මේ මට විද්‍යාව පිළිබඳව මම උසස් පෙළ වෙනකම් විතරයි මේ ගණිතය හැදෑරුවේ. උසස් පෙළින් පස්සේ මම ගණිතය හදාarලා නැහැ. ඒක නිසා මට මේ සංකල්ප විග්‍රහ කරන්න මට වැටහෙන්නේ නැහැ. නමුත් මේ සිද්ධ වෙච්ච සිද්ධිය අපිට විග්‍රහ කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වැදගත් දෙයක් එතුමගේ මේ වචනෙන්ම මම උපුටා දක්වන්න මට ඉඩ දෙන්න. අවුරුදු 15කට පමණ පෙර මා බටහිර විද්‍යාවෙන් යථාර්ථයෙන් හා ඒ ආශ්‍රිත අනෙක් දැයින් වෙන්වීමට පටන් ගත්තේ ක්වොන්ටම් භෞතිකය හරහාය. එහිදී කප්‍රා මහතා ආදීන් විසින් ලියන ලද ජනප්‍රියවාදී සරල පොත් මෙන්ම විශේෂයෙන්ම මහාචාර්ය ඩේවිඩ් බෝම් මහතාවෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාවේ නව විවරණ සැපයුවන්ගේ කෘතිද මහත්සේ බලපෑවේය. බටහිර භෞතික විද්‍යාවේ හා මාක්ස්වාදයේ සිට කුඩා කල සිට සමීප වූ බුදුදහමට නැවත යෑමට මා පෙළඹ වූ මෙහි මහත්වරු බෞද්ධයෝ නොවූහ. මම ඒක තමයි මෙතන කියන්න උත්සාහ කරේ. මම අර මුලින් එතුමා ඉගෙන ගත්ත පාසල් ගැන, එතුමගේ ගම ගැන, එතුමගේ අම්මා තාත්තා ගැන සිහි කරේ මෙන්න මේ වචනය. එහෙම වචන කිහිපය තහවුරු කරන්න. මම ඒක නැවත මම ඒක උපුටා දක්වනවා. බටහිර භෞතික විද්‍යාවේ හා මාක්ස්වාදයේ සිට කුඩා කල සිට සමීප වූ බුදුදහමට නැවත යෑමට මා පෙළඹ වූ මේ මහත්වරු බෞද්ධයෝ නොවූහ. ඔවුන් වැඩියල්මක් දැක්වූයේ තවවාදයට හා වෛතික මතිපතාන්තරවලට. විශේෂම ගත්තයින් පස්සේ මේ මහාචාර්ය ඩේවිඩ් බෝම් ඔබට Google කරෝතින් ඔහු කොතරම් ප්‍රාමාණිකයෙක්ද කියන කාරණාව කියනවා. සහපසුව මේ ආචාර්ය නලින් එක විග්‍රහ කරනවා මේ බෝම්ට මේ බ්‍රක්මන්ගෙන් ලැබිච්ච බලපෑම ඒ අදහස්. නමුත් මා ඒව කතා කරන්න යන්නේ නැහැ. ඒක මේ සාමාන්‍ය සමාජයට ඒක ටිකක් ගෝචර වෙන්නේ නැති නිසා. දැන් මෙන්න එතුමාගේ චින්තනික විපර්යාසය මොකක්ද උනේ? එතුමා දැන් අපි දන්නවා අපේ රටේ බහුතරයක් ඉන්නේ සිංහල බෞද්ධ. සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතියක් තියෙනවා. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය හැදිච්ච වැඩිච්ච කෙනා මොකද්ද උනේ? අර එතුමාම කියන විදිහට අනුකාරකත්වයට ග්‍රහණය වුණා. ග්‍රහණය වුණේ ඇයි? අධ්‍යාපනයේ හින්දා. ඒ ග්‍රහණය එංගලන්තයට ගියා. එංගලන්තයට ගියන් පස්සේ ඒක තවත් විශාලණය වුණා. හැබැයි එංගලන්තයේදී එතුමා ලැබපු පරිචය ලංකාවට ඇවිල්ලා ක්‍රියාත්මක කරද්දී එතුමාගේ විද්‍යාත්මක දැනුම සහ
එතුමාගේ දේශපාලන භාවිතය අතර ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමෙන් ඒක එක්තරා ආකාරයක කියන අර යම්කිසි ආකාරයක මහා පිපුරුමක් වෙනවා එතුමාගේ ජීවිතය තුළ. ඒ තමයි ජාතික චින්තනයට එතුමා විතැන්වීම. දැන් එතුමා ජාතික චින්තනයේ සිට පසු කාලීනව එතුමා මේ චින්තනයේ ජාතිකත්වයේ කියන කාරණාවට එනවා. ඒක වෙනම විග්‍රහ කරගත යුතු කාරණාවක්. නමුත් මට වැදගත් වෙන්නේ එතුමා දාර්ශනිකයෙක් කියන කාරණාවේදී එතුමා මතු කළේ කුමක්ද? එතුමා පැහැදිලිවම මේ දැනුම සහ දැනුමේ අවුල එහෙම නැත්නම් දැනුමේ වියවුල දැක්කා. කුමක්ද දැනුමේ අවුල සහ දැනුමේ වියවුල එතුමා දුටු? ඒ තමයි බටහිර දැනුමේ ආධිපත්‍යයට අපි හසුව ඇති බව. බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට අපි හසුව ඇති බව. බොහෝ දෙනෙකුට එතුමා කියවා ගන්නට බැරි වෙලා තියෙනවා. එතුමා බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කරා කියලා කියන මම දැක්කා. දැන් විවිධ කමෙන්ට් එනවා එතුමා මේ මිය ගියේ ඇමරිකාවේදී මේ කාරණා. ඒ අය අහන්නේ නැහැනේ කාල් මාක්ස් මිය ගියේ මේ එංගලන්තෙන් මේ මොකද කියලා ධනවාදී රටක ධනවාදයට විරුද්ධව ලියපු කෙනා. ඒතර මේ වගේ ප්‍රශ්න නලින් සිල්වාම හරියට කියවා ගන්න නොහැකි වීම සහ එතුමා කියවා ගන්න ටිකක් අමාරුයි. එතකොට එතුමා මුලින්ම මොකක්ද කරේ? දැනුමේ තිබිච්ච වියවුල වටහා ගත්තා. හැබැයි දැනුමේ තිබිච්ච වියවුල වටහා ගත්තා විතරක් නෙමෙයි. එතුමා දැනුමේ තිබිච්ච වියවුලට හේතුවක් විග්‍රහ කරා. මොකක්ද මේ දැනුමේ අපිට තියෙන දැනුමේ වියවුලේ තියෙන හේතු? මේක නැත්නම් සුද්ධොන්ට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපිට තියෙන ප්‍රශ්නයක්. මේක අපේ ප්‍රශ්නයක්. අන්න එතුමා දැනුමේ තිබෙන වියවුලට හේතුව විදිහට ප්‍රධාන වශයෙන්ම විග්‍රහ කර කාරණාව තමයි චින්තනික ප්‍රශ්නයක් තියෙනවා මෙතන. චින්තනික ප්‍රශ්නයක්. චින්තනය කියලා කියන්නේ හිතන එක නෙමෙයි. එතුමා කියනවා මම උපුටා ගන්නම් වේගයෙන් කාල වේලාව යන නිසා චින්තනය යන්න මා යොදාගන්නේ සිතීම යන අර්ථයෙන් නොවේ. යම් සංස්කෘතියක මිනිසුන් හා ගැහැණුන් විසින් නිර්මාණය කෙරී ඇති විද්‍යාව, කලාව, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, වෙදකම, ඉංජිනේරු ශිල්පය, ලිංගිකත්වය ආදී සියල්ල බැඳ තබන හුයක් නම් ඒ චින්තනය වෙයි. චින්තනය යන්න සමස්තය ගැන කියවෙන සංකල්පයකි. යම් සංස්කෘතියක මිනිසුන් හා ගැහැණුන් නිර්මාණ කරන්නේ යම් චින්තනයකය. චින්තනයකට ඥාන විභාගයක්, දාර්ශනික පසුබිමක් හා ආකල්ප වෙයි. ඒ එකිනෙකට බැඳී ඇති අතර එකිනෙකින් ස්වායත්ත නොවේ. එතකොට එතුමා මෙන්න මේ දැනුමේ වියවුලට හේතුව හොයාගත්තා. ඒ තමයි මේ චින්තනය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපේ චින්තනය මොකක්ද? අපේ චින්තනය සරලව අපිට කියන්න පුළුවන් අපි දේශීය චින්තනය කිව්වත් මොනවා කිව්වත් මේක පෙරදිග චින්තනය. පෙරදිග චින්තකයා හොයන්නේ කොහොමද? පෙරදිග චින්තකයා දැනුම හොයන්නේ තමන්ගේ අධ්‍යාත්මයෙන් ඇතුළාන්තයෙන්. ඒ වගේම තමයි එහිලා ඔහු අනුගමනය කරන ක්‍රමවේදය සංයුක්තයි. එතකොට බටහිර චින්තනයේ දැනුම හොයන්නේ කොහොමද? දැනුම නිපදවන්නේ කොහොමද? අන්න එතනද තමයි මම මේ වියුක්ත කියන සංකල්පය ඉදිරිපත් කරේ. වියුක්තයි. මෙන්න මේක තමයි මේ එතුමා දැනුමේ අවුලට හේතුව පැහැදිලිවම ලියලා දුන්නා. හැබැයි එතුමා දැනුමේ වියවුලට හේතුව පැහැදිලි කරලා එතනින් නතර වුණේ නැහැ. එතුමා ඊළඟට කතා කළා මේ දැනුමේ වියවුල නැති කරගත යුතුයි. මේ දැනුමේ වියවුල නැති කරගත යුතුයි. දැනුමේ වියවුල නැති කරගන්නේ කෙසේද? දැනුමේ වියවුල නැති කරගන්නේ කෙසේද කියන එකට තමයි එතුමා ඔබ හැමෝම දන්න මගේ ලෝකය කියන කෘතිය නිර්මාණය. එතුමා දැනුමේ වියවුල නැති කරගන්න මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මම ඒක ඉක්මනින් උපුටා දක්වන්නම්. මේ මගේ ලෝකයයි. ඒ ඔබේ ලෝකය නොවේ. මගේ ලෝකය මගේ ඉන්ද්‍රිය පද්ධතියට, පසුබිමට, සංස්කෘතියට හා තවත් නොයෙකුත් දෑට සාපේක්ෂ වෙයි. අප සියලු දෙනාම දකින්නේ එකම ලෝකයක් යන්න මගේ ලෝකයේහි නොවේ. මෙහි ඇත්තේ මගේ අදහස්ය. ඉන් කියවෙන්නේ මේ සියලු අදහස් මගේ නිර්මාණ බව නොවේ. අදහස් වල නිර්මාණය කා අතින් සිදු වුණද ඒ අදහස් දැනට මගේ අදහස් බවට පත් වී ඇත. අවශ්‍ය නම් මේ අදහස් ඔබේ අදහස් බවට පත් කරගත හැකිය. මෙන්න එතුමා කිව්වා දැනුමේ අවුල නැති වෙන්නේ මෙන්න මෙහෙමයි කියන කාරණා. හැබැයි එතුමා එතනින් නතර වුණෙත් නැහැ. එතුමා එතරින් නතර නොවි මොකක්ද කළේ? දැනුමේ අවුල නැතිවීමේ මාර්ගයක් දේශනා කළා. එතකොට නාචාර්ය නලින් සිල්වා මහත්මයා කියන්නේ දාර්ශනිකයෙක් විතරක් නෙමෙයි. එතුමා චින්තකයෙක් විතරක් නෙමෙයි. ඇත්තටම ආචාර්ය නලින් සිල්වා මහත්මයා කියලා කියන්නේ දේශකයෙක්. දැන් දේශකයා කියන්නේ කවුද? දැන්
මිගෙට්ටුවති ගුණානන්ද හාමුදුරුවෝ ඔබ දන්නවා මිෂනාරි ව්‍යාපෘතියට විරුද්ධව තැන් වල දේශනා කර ගියානේ. එතකොට ඕෂෝ ඔහු දේශනා කරපු කෙනෙක් නේ. දැන් යේසුස් වහන්සේගේ ප්‍රකට දේශනයක් තියෙනවා අපි දන්නවා කන්ද උඩ දේශනේ. මම මේ ආචාර්ය නලින්සුල මහත්මයා ශාස්ත්‍රූත්වයකට ඔසවා තබනවා නෙමෙයි. අනේ එතුමාගේ කාර්යය එහෙම නැත්නම් එතුමාගේ සම්ප්‍රදානෙ විග්‍රහ කරද්දී අපේ ක්‍රමයකට පැය අපි විග්‍රහ කරන්න. අන්න ඒකයි මම මේ අලුත් දෙයක් විග්‍රහ කරන්නේ. මොකද එතුමා කිව්වේ අලුත් දේවල් හදන්න. නලින්සුල මහත්මයා කියපු දේ එහෙම්මම පුනරුච්චාරණය කරනවා නම් ඒක එතුමාට කරන අගෞරවයක්. එතුමා කියපු දේවල් විග්‍රහ කරමින් ඒ ඔස්සේ එතුමාගේ දැනුම, දැක්ම, දර්ශනය ඔස්සේ අලුත් දෙයක් විග්‍රහ කර ගන්නවා. අන්න එතුමා මේ දේශනයක් කරා. මොකක්ද ඒ තමයි දැනුමේ අවුල නැති කරන මාර්ගය. දැනුමේ අවුල නැති කරන මාර්ගය. දැනුමේ අවුල නැති කරන මාර්ගය මොකක්ද එතුමා දේශනා කරපු. අන්න ඒක තමයි මගේ ලෝකයේ කෘතිය හැඳින්වුවේ කුමක්ද? නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී කියලා. පසුව එතුමා කල්පනා කරා නෑ මේ නිර්මාණය කියන එකේ ගත්තයින් පස්සේ නිර්මාණාත්මක කියනකොටම මේ දෙවියන්ගේ මැවුම්කාරීත්වය කියන පොඩි අදහසක් හැඟීමක් වශයෙන් එන්න පුළුවන්. මොකද මැවුම්වාදයට සම්පූර්ණයෙන්ම බුදුදහම විරුද්ධයිනේ. සිංහල බෞද්ධ සංස්කෘතියේ මැවුම්වාදී දෙවි කෙනෙකු පිළිගන්නේ අර භවගාමී දෙවිවරු විනා. ඒක නිසා එතුමා ඒක නම් කරා සංස්කරණාත්මක සාපේක්ෂතාවාදය. එතකොට ඔය සංස්කරණාත්මක සාපේක්ෂතාවාදයේ තියෙනවා මේ අර අවුල නැතිවීමේ මාර්ගයේදී මේ යම්කිසි ආකාරයක න්‍යාය ටිකක් තියෙන්න එපැයි. ඒ අනුව දැනුම ලබා ගන්න විධික්‍රමාදී. එතනදී දවසක් එතුමාට අවශ්‍යතාව තිබුණා. ඒ දැන් විධික්‍රම 4ක් එතුමා කිව්වා. ඒ තමයි අනුකරණය, අවශෝෂණය, ආරෝපණය සහ අනිත් එක තමයි සංස්කරණය. එතකොට දවසක් මට කිව්වා දැන් මේකේ 4වෙනි එකටත් අයන්නෙන් මොකක් හරි තිබුණොත් හොඳයි නේද? එහෙම එකක් ඔබට යෝජනා කරන්න පුළුවන්ද කියලා එතුමා මගෙන් විමසුවා. එතකොට මම කලේ කුමක්ද? මම සූත්‍ර පිටකය අතට අරගෙන පෙරළුවා මොකක් හරි සූත්‍රයක මේකට සුසු දෙයක් තියෙනවද? සහ මොකද සංස්කරණාත්මක කියන එකට යම්කිසි ආකාරයක බෞද්ධ මුහුණුවරකුත් දෙන්න පුළුවන් කියලා. ඒ නිසා මම එතුමාට යෝජනා කරා ගුරුතුමනි මේකට අපි යොදමු අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය. මොකද අபிසංකරෝති කියන ධර්ම කාරණාවත් එක්ක ඔබ දන්නවා රූපයක් පිණිස අபிසංස්කරණය කරද්දී මේකේ නිවන් මඟ හැංගිලා තියෙන මෙතන. ඉතින් ඒක නිසා එතුමා බොහොම සතුටින් ඒක පිළිගත්තා. එතුමා ඒක සතුටින් පිළි අරගෙන එතුමා එතෙන් පටන් එතුමා මේ යන මොහොත දක්වාම අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය කියන කාරණාව තමන්ගේ ඒ නාමය තමන්ගේ දර්ශනයට ඉදිරිපත් කරා. එතකොට එතුමා අවුල නැති කරන මාර්ගයක් පෙන්වලා දුන්නා. ඒක තමයි මේ අபிසංස්කරණක සාපේක්ෂතාවාදය. දැන් මම මේ චතුරාර්ය සත්‍ය ධර්මය පාදක කරගෙන යම්කිසි ආකාරයක නව විග්‍රහයක් කරා එතුමාගේ සම්ප්‍රදානය පිළිබඳව. දුකට හේතුව දුක නැතිවීම සහ දුක නැතිවීමේ මාර්ගය කියන එක නතුනේ. තථාගතයන්න් වහන්සේගේ ඒ ශ්‍රී මුක දේශනාවට ජීවිතයට එතුමා සම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ අභියස ආචාර්ය නලින්සුල මහත්මයා කදෝපැණියෙකු වගේ. නමුත් එසේ වුවද අපේ චින්තනය තුළ අපේ දර්ශනය තුළ අපි මේක විග්‍රහ කරගත යුතුයි. එහෙනම් එතුමා මොකක්ද කළේ? මම අර සරලව කිව්වා වගේ කලින් කිව්වා වගේ එහෙම නැත්නම් අර එතුමා තුළ වෙච්ච මහා පිපුරුමත් එක්ක එතුමා දැනුමේ අර්බුදය මොකක්ද කියලා තේරුම් ගත්තා. ඒ දැනුමේ අර්බුදයට හේතුව පැහැදිලි කරා. ඒ වගේම ඒ දැනුමේ අර්බුදය නැති කළ යුතු බව පැහැදිලි කරා. ඒ විතරක් නෙමෙයි එතුමා ඒ දැනුමේ අර්බුදේ නැති කළ යුතු බව පැහැදිලි කරලා එතනින් නතර නොවි මේ දැනුමේ අර්බුදය එහෙම නැත්නම් දැනුමේ තියෙන අවුල වියවුල නැති කරන මාර්ගයකුත් දේශනා කරා පෙන්වලා දුන්නා. අන්න ඒක තමයි අபிසංස්කරණාත්මක සාපේක්ෂතාවාදය. දැන් මේ මොහොතේ අපි කළ යුත්තේ කුමක්ද? ආචාර්ය නලින්සුල මහත්මයා අපෙන් වියෝ වෙලා දැන් හරියටම වසර 2යි. එතුමා වියෝ වන්න පැය 24කට කලිනුත් මාත් සමග කතා කරා. මොකද එතුමාගේ අවසාන කාලයේ ඇත්තටම අපි දන්නවා බොහොම ධර්මයත් එක්ක මේ ධර්ම කරුණුත් එක්ක තමයි එතුමාගේ ජීවිතය ගත කළේ. දැන් අපි හමුවේ තිබෙන අභියෝගය කුමක්ද? ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා පෙන්වා දුන්නු කාරණා විශාලයි. මේ වපසරිය අතිශය විශාලයි. උදාහරණයක් විදිහට ගත්තොත් එතුමා නිවන ගැන එක්තරා විග්‍රහයක් කරා. නැති මනස නැති මනසක් බව නැති මනසින් දැකීම නිබ්බාණයයි කියලා. එතකොට මේ කියන කාරණාවත් එක්ක
අපිට පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ මගේ කාල වේලාව අවසන් වන නිසා මම යම්කිසි ආකාරයක නිගමනයක් නොවන නිගමනයකට අර එතුමා කැමතිම ගීතයක් තමයි මේ මගේම නොවන ආදරයක් මට තිබුණා ඒ ගීතේ මටත් ඒ වචන හරියට පෙළ ගැස්සෙන්නේ නැහැ. එතකොට එතුමාගේ මේ දාර්ශනික සම්ප්‍රදානය මෙන්න මේ විදිහට ලඝු කරන්න පුළුවන්. මම අවසානයක් නොවන අවසානයකට ගත්තොතින් මට කියන්න තියෙන්නේ ආචාර්ය නලින්ද සිල්වා මහත්මයා පෙන්වා දීපු ඒ දැනුමේ ව්‍යවුල ලිහා ගැනීමේදී අපෙන් විය යුතු කාර්යභාරයක් තියෙනවා. ඒ තමයි මේ වගේ සංවාද කරන එක, විසංවාද කරන එක. හැබැයි එය කළ යුත්තේ පැහැදිලිව මේක දෙයක් හිතාගෙන ඒ තමයි එතුමාගේ දර්ශනයේ වැදගත්ම දෙයක් තමයි නොදැනුම නිසා දැනුම නිර්මාණය කරනවා කියන එක, දැනුම අபிසංස්කරණය කරනවා කියන එක. ඒ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා මේකින් වෙන්නේ සංසාරේ දීර්ඝ වෙන්න. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සංසාරේ දීර්ඝ වන බව දැනගෙන අපිට පුළුවන් නම් ඒ නිවන් මගත් අපේ සිතේ තබාගෙන මේ වැඩේ කරන්න. මේක රටට ජාතියට විතරක් නෙමෙයි ලෝකෙට දෙයක් කරන්න පුළුවන්. අන්න එතකොට තමයි මේ ජාතික චින්තනයේ සිට චින්තනයේ ජාතිකත්වයේ දක්වා විතැන් වූ නලිනියානු සුසමාදර්ශය අපිට ප්‍රායෝගිකව භාවිතයට ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එහෙමනම් කාල වේලාවත් එක්ක මම මේ අදහස් ටික සමාප්ත කරනවා. මම නැවතත් පින් දෙනවා මට ඇරියුම් කරාට සහ මේ ඇසුරෙන් අපිට යම්කිසි ආකාරයක සංවාදාත්මකව මේ කාල වේලාවත් එක්ක යම්කිසි දෙයක් අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් අපි ඒකෙදි නැවත කතා කරමු. බොහෝමත්ම පින්. ත්වන් සරණයි.